පොලිස් වාහනයක් රථවාහන නීති කඩ කරනවා දැක්කොත් ඔබට පුළුවන් ද ඒ වෙනුවෙන් පැමිණිලි කරන්න? ඒකෙදී වැදගත් වෙන දේ තමයි ඒ නීති කඩ කරනු ලබන්නේ කුමන කර්තව්‍යයක්ද සඳහාද කියන එක පිළිබඳව අවබෝධයක් තියෙනවා. දැන් පොලිසිය විසින් යම්කිසි සැකකරුවෙක් පස්සෙන් පන්නගෙන යනකොට මාර්ග රීති කඩ කිරීමක් වෙන්න පුළුවන් අපිට හිතෙන විදියට. නමුත් ඔවුන්ට ඒ අවස්ථාව තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී පොලිස් ස්ථානාධිපතිතුමා හෝ ඒ අදාළ නිලධාරියා විසින් සිතනවා නම් මේ අවස්ථාවේදී මෙසේ ක්‍රියා කළ යුතුයි කියලා. එවැනි අවස්ථාවකදී ඒ වගේ දේවල් කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි දැනම ඔවුන් විසින් අපිට තහනම් කරන කලාපවල වාහන නවත්තලා තියෙනවනම් ඔවුන් අධික වේගයෙන් කිසිදු පදනමක් නැතුව ගමන් කරනවනම් එවැනි අවස්ථාවකදී හෙල්මට් එකක් නැතුව පොලිස් නිලධාරියෙක් ගමන් කරනවනම් එවැනි අවස්ථාවක් ඔවුන්ට දීලා තියෙන නීතියේ 아무තු තත්වයක් ඇති වෙලා නැහැ. ඒ වගේ අවස්ථාවකදී වීඩියෝ ගත කරලා ඒ වගේ දේවල් සමාජ මාධ්‍යයට මුදා හැරලා කියන්න පුළුවන්. මෙන්න පොලිසිය නීතිය රකින්න ඉන්න පුද්ගලයා නීතිය කඩ කරන අයුරු බලන්න කියලා. ඒක ගැන කිසිදු වැරද්දක් කියන්න බෑ. ඒක තමයි සමාජ මෙහෙවර. හැබැයි ඒ කරන වෙලාවේදී ඔවුන් එසේ කරන්න ලබන්නේ මොන පදනමද මත? දැන් වේගෙන් යන එකත් මම කිව්ව පරිදි ඒ අවශ්‍යතාවයේ මත වේගෙන් ගොස් ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරනවා නම් ඒකේ වැරද්දක් වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක අධිකරණයට පැමිණලා සැකකරුවන් ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් වාහනය ඒ රථ වාහන නවත්තන්න එපා කියන තැනක නවත්තුවයි කියලා ඒක වරදක් වෙන්නේ නැහැ. හැබැයි ඒ අය දැනම ඕන කමිනේක තියලා ඔවුන් වෙන ක්‍රියාවන් වලට නිරත වෙලා ඉන්නවා නම් ඒක වැරදි දෙයක්. එසේ කරන්න හැකියාවක් පොලිසියට විශේෂත්වයක් ඇති වෙලා නැහැ.